ඕයි සචින් උඹ හොඳින්ද බං? කලබල ගතියෙන් ඉන්න සචින්ව දැකපු එතන හිටපු කෙනෙක් සචින්ගෙන් ඇහුවේ ඔහු මෙසේ හැසිරෙන හේතුව දැන ගැනීමටයි. නෑ මොකුත් නෑ මම හොඳින්. සචින් වැඩි දෙයක් නොපවසා ආය නැගිටේ බයෙන් නිත්‍යා දෙස බලාගෙනමයි. ඒ අතර පිරිසෙන් කොනකට වී සිටින නිත්‍යාව දැකපු කාන්තාවක් අනේ නංගි ඔන්න මේස් දෙක ලේ වගේ රතු පාට වෙලා. එම කාන්තාව කිව්වට පස්සේ තමන්ගේ කකුල් දෙක දිහා බලපු නිත්‍යාට දැක ගන්න ලැබුණේ සුදුවට තිබ්බ මේස් දෙක රතු පාටට හැරිලා තියෙන හැටි. ඉක්මනින් සපත්තු ගලවා බැලූ නිත්‍යා ඇතුළු පිරිස දැක්කේ මේස් ගලවද්දි මේක කැටියකට බිමට වැටුණු කූඩැල්ලු පිරිසයි. බුදු අම්මේ මේ මොකද මේ කකුල් පේන්නේ නැති ගන්නට ලේ වැක්කේනවා. අනේ ඉක්මනට ඔය ළමයාගේ කකුල් වලින් කූඩැල්ලු ටික අයින් කරන්න. කකුලේ එල්ලිලා ලේ පිරෙන්න බීලා හිටපු කූඩැල්ලු එකින් එකාව කිසිම අපිරියාවක් නැතුව අතින් අයින් කරන ගමන් හිටපු නිත්‍යා දිහා විහස් බලාගෙන හිටියේ. මෙයාට මේ මොකක් වෙලාද? මෙයා කූඩැල්ලන්ට සෑහෙන බයයිනේ. කූඩැල්ලෝ ඔක්කොම අයින් කරලා වතුරෙන් කකුල් දෙක කොච්චර හේදුවත් ලේ ගලන එක නතර වුණේම නැහැ. සම්පූර්ණ කකුල් දෙකම ලේ වලින් නෑවිලා ඒත් කිසිම දැනීමක් නැතුව නිත්‍යා ඔහේ බලාගෙන හිටියා. හරි ආයෙ ගෙස් අවුට් එකට ගිහිල්ලා ඕකට මොකක් හරි කරමුකෝ. දැන් අපි යමු. පිරිස කැලේ මැදින් ගමන් කරන්නට උනේ. නංගි ඉස්සරහින් යන්න. ඇවිදින්න අමාරුයි වගේ නම් මං උදව් කරන්නම්. එපා ඕනේ නෑ අක්කේ. මං තනියම එන්නම්. කියාගෙන නිත්‍යා ආයෙත් පිරිස පිටුපස්සෙන් යන්න පටන් ගත්තා. මේ වෙච්ච සියල්ල දිහා ඈත ඉඳන් ගල් බිල්ල වගේ බලන් හිටපු සචින් හෙමින් සැරේ විහස් ළඟට ගියේ කැමරාවේ සටහන් වෙලා තිබ්බ දේ ගැන ඔහුට කියන්නයි. මචං මේ මට උඹට දෙයක් පෙන්වන්න තියෙනවා. ඒ මොකද්ද? උඹට නිත්‍යාගේ අමුත්තක් පෙනුනේ නැද්ද බං? මට ටිකක් තේරුණා. ඒකි මම බනිද්දි මට රැව්වනේ බං. වෙනදට කඳුළු පුරෝගෙන ඉන්නවා. අද සෑහෙන්න වෙනස්. අනික ඒකි කූඩැල්ලොන්ට බයයි. ඒත් අද ලේ පිටින්ම උන් අයින් කරා. ඒක තමයි මාත් කියන්නේ. ඒවත් හරි කියමුකෝ. ඔබ බලන්න ඕනි ෆොටෝ ටිකක් තියෙනවා පෙන්නන්න. දෙන්නගේ කතාව යන අතරතුර තව එකෙක් මැද්දට පැනලා එක පාරටම සචින්ගේ උරහිසට අත තියලා කතා කරන්න ගත්තේ. සජියා කොහොමද ගත්ත ෆොටෝ ටික දීපන්කො මට බලන්න. ෆුල් සීරියස් එකේ නිත්‍යා ගැන කියන්න තටමන ගමන් හිටපු සචින්ව උඩ ගියේ මු කරපු වැඩේ නිසයි. ඉඳපන් මම පස්සේ ෆොටෝ ටික එවන්නම් උඹලට. මේ වගේ ගොඩක් අයින් කරන්න තියෙනවා. මං තෝරලා එවන්නම්. අනික ඔම පිටිපස්සෙන් ඇවිත් බය කරන්න එපා බල්ලෝ. හිටපු එකා hina වෙන්න ගත්තේ. ඇයි උඹ හිතුවද අර කිව්වා වගේ මේ කැලේ හොල්මන් ඉදී කියලා? අනික මෙච්චර කට්ටිය ඉද්දි හොල්මන් එයිද බං? ඔය බොරු දේවල් විශ්වාස කරන්න එපා. ඕයි උඹලා වැඩි හිටියෝ නේ. පළයන් යන්න මෙතනින්. මම පස්සේ ෆොටෝ එවන්නම්. කියලා සචින් පිටිපස්ස හැරිලා බැලුවේ නිත්‍යා පේන්නේ ඉන්නවද කියලා දැනගන්නයි. ඒත් පිරිස අතරේ නිත්‍යා නැහැ කියලා දැකපු සචින් ඒ විහස් කොකෝ ඕයි නිත්‍යා නෑනේ බං. මොකක් වෙන්න බෑනේ. ටිකකට කලින් හිටියානේ. පොඩ්ඩක් බලපන් පිටිපස්ස හැරිලා. නිත්‍යා කට්ටිය නිත්‍යාව පිටිපස්සෙන් ආපු පාරේ ඉන්නවද කියලා බැලුවත් පේන්න හිටියේ නෑ. කෙල්ලට මොකක් වුණාද? ටිකකට කලිනුත් මගේ පිටිපස්සෙන් හිටියානේ. ඒ නිත්‍යාගේ ඉස්සරහින් ඇවිදන් ගියපු කාන්තාව කියූ දෙයයි. හැමෝම කලබල වෙලා ඉද්දී නිකමට ඉස්සරහ පාර දිහා බලපු සචින්ගේ ඇඟේ හිරිකටු පිපෙන්න පටන් ගත්තේ. හරියටම විහසුයි සචින්ගේ ඉස්සරහ අඩි 10කට විතර දුර තිබ්බ වංගුව ළඟ ඉඳන් ඉස්සරහට සටහන් වෙලා තිබ්බ ලේ ගෑවිච්ච පාසලකුණුයි. හීතලටත් බයටත් ඇඟේ මයිල් කෙලින් වෙලා හිටපු සචින් විහස්ට තට්ටු කර ඉස්සරහ ඇති අඩිසලකුණු පෙන්වන්නට වුණා.
ඒ දැකපු විහස්ත අන්දමන්ත වුණේ මෙච්චර වෙලා කණ්ඩායම ඉස්සරහින් ගියේ විහස් හා සචින් නිසාත් ඔවුන්ට ඉදිරියෙන් නිත්‍ය කිසිසේත්ම නොපෙනී යන්න බැරි නිසාත්ය. යමන්කු බලන් ඉස්සරහට. හිතේ සැකෙත් එක්ක ඉස්සරහට ඇවිදන් යන්න උනේ නිත්‍ය පේන්නේ ඉන්නවද කියලා බලන්නයි. වංගුව ඉවර වෙනවත් එක්කම ඈත පේන දුරින් හරියට මර සෝහන් කොත ළඟ අන්න එයා ඉන්නවා. විහස් හැමෝටම ඇහෙන්න හයියෙන් කිව්වා. ඒත් හැමෝටම පුදුමයි නිත්‍ය කොහොමද එයාලට නොපෙනෙන්න එයාව පාස් කරන් ගියේ කියලා. එනකොට හොඳ නෑ කියලා තේරුණු සචින් විහස්ට කිව්වේ මේ බං උඹ ඕතනට නොයා දුර ඉඳන් නිත්‍යට කතා කරපන්. ඒ ඇයි? පණ්ඩිත නොබී මං කියන දේ කරපන්කෝ. පාරෙන් එහා කැලේ ඇතුළට වෙන්න තියෙන සොහොන් කොත උඩ පාරට පිටුපා හිටගෙන හැල හොල්මනක් නැතුව ඉන්න නිත්‍යාට පාර ළඟ ඉඳන් විහස් කතා කරන්න උනේ. නිත්‍යා උතන මොකක් කරනවද? මෙහාට එන්න. ඉක්මනට අපිට යන්න තියෙනවා. පරක්කු වෙනවා. නිත්‍යාගෙන් කිසිම ප්‍රතිචාරයක් නොමැත. කණ්ඩායමට පෙනෙන්නේ ඇයගේ පිටුපස පමණි. නිත්‍ය කන් ඇහෙන්නේ නැද්ද? මෙහෙ එනවා යන්න. ඒත් ඇය ගල් පිළිමේ වගේ එතනමයි. නිත්‍ය දැන් තමුසට මං කී සැරයක් කතා කළාද ඔයි මෙහෙ වරෙන් යන්න. එන්නේ නැති තැන විහස් සැරෙන් කතා කරද්දිම සචින් විහස්ව නැවැත්තුවේ වෙන්න හදන්නේ මොකද්ද වුණත් හොඳ දෙයක් නෙමේ කියලා සචින් හොඳටම දන්න නිසයි. ඔයි සැර කරන්න එපා ඒකිට කියද්දිම හීතල හුළඟක් හමන්න පටන් අරන් බිම තිබ්බ කොළරොඩු ඇවිසිලා හැම තැනම යන අතරතුරේ නිත්‍ය දිහා බලන් ඉඳපු හැමෝම බියෙන් සලිත කරමින් ඔවුන් දුටුවේ කඳ පමණක් නොසෙල්වි හිස සම්පූර්ණයෙන් කරකවා ඔවුන් දිහා බලපු නිත්‍යවයි. දුටු දෙයින් බය වූ කාන්තාවක් කෑමොර දෙන්න පටන් ගත්තා. බෙල්ල කරකවා පිරිස දෙස බලන් ඉන්න නිත්‍යා ඇත්තටම තරහෙන් බලන් ඉන්නේ විහස්ගේ පැත්තයි. හැමෝම ගල් වෙලා බලන් ඉද්දිම නිත්‍යා එතනම සිහිසුන්ව ඇදන් වැටුණා. නිත්‍යා විහස් දුවගෙන ගිහින් නිත්‍යා වැටිලා ඉන්න සොහොන් කොත ළඟ නතර වෙලා බයත් සැකත් තියාගෙනම හිමින් අතින් ඇයට තට්ටු කළත් ඇය තවමත් සිහිසුන්ව සිටී. මෙතන තියාගෙන ඉන්න බැහැ කියලා හිතපු විහස් නිත්‍යාව හරහට වඩා ගන්න හැදුවට දෙයනේ මෙයා මෙච්චර බර උනේ කවද්ද? මට තනියම උස්ස ගන්න බෑනේ මෙයාව. සචියා පොඩ්ඩක් වරෙන් උදව්වට. ඉඳලා විහස් කතා කළේ හරි මේ කාටයි. නිත්‍යාට පණ බයේ ඉන්න සචින් මං එන්න ඕනේද? උඹ ගෑණිනේ උඹම ගෙනියපන්. අනේ මේ රෙද්දක් කියන්නේ නැතුව මෙහෙ වරෙන් මට මෙයාව තනියම උස්ස ගන්න බෑ කියන්න බැරිකමට වේවුල සොහොන ළඟට ගියපු සචින් නිත්‍යාගේ කකුල් දෙකෙන් අල්ලන් දෙන්නත් එක්කම පාරට ඇවිත් ඉස්සරහින් යන්න පටන් ගත්තේ. නිත්‍යාට බිය වූ සිසු පිරිස මදක් ඕනට පිටුපසින් ගමන් කරන ගමනුයි. ඒත් සමගම මේ කිසිවෙකු නොදුටු දෙයක් සොහොන් කුතු උඩ වෙමින් තිබුණේ. නිත්‍යාගේ කකුල් දෙකෙන් නොනවත්වා ගලාගෙන ගිය සොහොන උඩ වැටුණු ලේගඟ කෙමෙන් සොහොන තුලට උරාගෙන අවසන් කරන්නට උනේ ඉදිරියේදී නිත්‍යාගෙත් විහස්ගෙත් ජීවිතවලට වීමිත නියමිත කුමන හෝ දරුණු සිදුවීම් පෙළකට අඩිතාලම තබමිනි. එවෙලේම ආතද හුළඟට සොහොන උඩ තිබ්බ කොළ එහා මෙහා වෙලා මතුනේ එහි කොටා තිබූ විස්තරයයි. දේවක සෙනරත් ප්‍රනාන්දු 1972 සහ 1998. නිත්‍ය නැගිටින්නකෝ. ඔයා හොඳින්ද? වතුර මූණට ඉහින ගමන් විහස් නිත්‍යාට කතා කළේ. මගේ ඇඟට පණ නෑ වගේ. ඔයාට අමාරු නම් අපි හොස්පිටල් යමුද? ඕන නෑ මට ගෙදර යන්න ඕනේ. ඔළුවත් එක්ක කැරගෙනවා. නිත්‍යා හිමින් ඇස් අරිමින් වටපිට බලන්න ගත්තේ එයා වටේටම බය වෙලා බලන් ඉන්න පිරිස දිහායි. ඒත් කිසිවෙකු නිත්‍යා සමග කතා කරන්න බය වුණා. මොනවා වුණත් මේ වෙලාවේ විහස් ගත්තේ නිත්‍යාගේ පැත්තයි. මොකද නිත්‍යාගේ මේ හිටි ගමන් වෙනස් වීම ඔහුට දරා ගන්න බැරි වුණා. හැමෝම වෑන් එකට ගොඩ වුණේ යලිත් නිවෙස් බලා යාමටයි. විහස් නිත්‍යා ළඟින් වාඩි වෙන දිහා නිශී බලන් හිටියේ පුදුමාකාර ඉරිසියාවකින් පුපුරන ගමනොයි.
ඇයි ඔයා තනියම සොහොන ළඟට ගියේ? අනික කොහොමද අපිට නොපෙනෙන්නේ එතනට ගියේ? කොහොමද අර එහෙම ඇඟ හරවන්නේ නැතුව බෙල්ල විතරක් ඇරුවේ? ඔයාට මොකද වෙලා තියෙන්නේ? අනේ මම දන්නේ නෑ. මට හිතුණා එතනට යන්න. ගොඩක් ලේ ගියපු නිසා මට කලන්තේ වගේ තිබුණේ. මට වෙච්ච දේවල් හරියටම මතක නෑ විහස්. හරි කමක් නැහැ. අපි පස්සේ ඕක ගැන කතා කරමුකෝ. යන්න පිටත් වෙච්ච රියදුරාට තේරුණේ එද්දි තිබ්බට වඩා විශාල බරක් යද්දි වෑන් එක පිටිපස්සෙන් දැනෙන ආකාරයයි. ඒ දැනෙනවා එක්කම මැද කණ්ණාඩියෙන් ඔහු පිසුපට සිටින අය දිහා බලද්දි දැක්කේ එද්දි නාව දැන් වෑන් එක ඇතුලේ ඉන්න අලුත්ම අමුත්තෙක් කට්ටිය අතර ඉන්නවා වගේ දර්ශනයක්. ඉදිරිපස අනිත් ආසනේ හිටපු සචින්ගෙන් රියදුරා ඇහැවේ. මල්ලි අලුත් කෙනෙක් නැංගද වාහනේට? නෑ අයියේ. ඇයි? නෑ මල්ලි මම නිකන් ඇහුවේ. සචින් කිව්ව දෙයින් විස්මයටපත් වූ රියදුරු නැවත මැද කණ්ණාඩියෙන් පිටුපස බලද්දි දැක්කේ Taman කණ්ණාඩියෙන් ඔහු දෙස බලන් ඉන්නේ කියලා දැනගත්ත අමුත්තා රියදුරාට බෙල්ල පැත්තකට ඇල කරලා බියකරු විදිහකට hina වෙන ආකාරයයි. ඇඟ ඇතුලේ ගිනි පුපුරු ගහන්නක් මෙන් බය වුණ රියදුරා යම්කිසි දෙයක් සිදු වෙලා තියෙන බව දැනගෙන කණ්ණාඩියට අතින් පාරක් ගහලා අනිත් පැත්තට හැරෙව්වේ. යලිත් බිය වෙලා වාහනයත් ජීවිත ගණනාවකුත් අනතුරේ දාන්න බැරි නිසයි. ඒත් එක්කම රියදුරු වාහනයේ වේගය වැඩි කරන්න උනේ ඉක්මනින් මේ පිරිසව වාහනයෙන් බස්සවලා මේ ගමන ඉවරයක් කරන්නයි. නිත්‍යා අපි ගෙදරාව බහිමු. විහස් නිත්‍යාවත් බස්සගෙන අනිත් අයට සමුදීලා යන හැටි රියදුරුද බලන් හිටියේ. ඔවුන් බැස්සා විතරයි අර දැනුණු බර නැති වී වාහනේ සැහැල්ලු වනවා ඔහුට තේරුණු නිසයි. තට්ටු දෙකකින් සමන්විත නිත්‍යා සහ විහස්ගේ ගෙදරට ඇතුල් වෙන්න ගේට්ටුව විවෘත කළා විතරයි ඔවුන්ගේ සුරතරා වෙත රොකී දත්මිටි කාගෙන ඌ නිත්‍ය දිහා බලාගෙන නොනවත්වාම බුරන්න පටන් ගත්තේ විහස්ව පුදුම කරමිනි. මොකද රොකී? ඔහුට වඩා වැඩිපුරම ලෙන්ගතු නිත්‍යාට නිසාත් හිටි හැටිය නිත්‍යාට මෙහෙම බුරන්නේ ඇයි කියලා හිතාගන්න බැරි නිසාත්ය. රොකී දිහා අමුතු විදියට බලන් ඉඳපු නිත්‍යා ගෙට අඩිය තියෙනවත් එක්කම පස්සට ගැස්සිලා ඇස් ඇරෙනවත් සමගම නිත්‍යා තුලින් කළු සෙවණැල්ලක් වෙන යමක් ගෙදර පහළ තට්ටුවේ ඇති ගබඩා කාමරයේ වෙත ඇසිපිය ගහන ෂණයෙන් ගමන් කළේ ඒ බව දැකපු එකම කෙනා වෙච්ච රොකීව තව තවත් කෝප කරමිනි. රොකී ඇයි මේ? විහස් සැරෙන් අහද්දී රොකී හිටියේ ගබඩා කාමරයේ ඇති පැත්තට හැරිලා බුරන ගමනොයි. මොනවා වෙලාද මන්දමුට? අපි මෙයාව දාලා ගියපු තරහටද දන්නේ නැහැ ඔය බුරන්නේ. නිත්‍යා ඔයා ගෙන් චේන්ජ් කරගන්න. මං එයා ගෙදර ආන්ටිව හම්බෙලා එන්නම් රොකීට හරියට කන්න දුන්නද කියලා බලන්න. විහස් එළියට ගියාට පස්සේ නිත්‍යා රොකී ළඟට ගිහින් මොකද පැටි වාට වෙලා තියෙන්නේ කියලා අහලා ඔළුව අත ගාද්දිම රොකී නිත්‍යාගේ අත හපන්න පැන්නා. ඒත් රොකීට නිත්‍යාව හපන්නුනේ නෑ. ගබඩා කාමරේ දොර හයියෙන් ඇරිලා ඒ තුලින් මොකක්දෝ බලවේගයක් වාගේ දෙයක් ඇවිත් රොකීව දොරෙන් එළියට විසික්කලා යන්න තල්ලු කළා. ඒ දිහා බලන් හිටපු නිත්‍යා බය වෙලා බිත්තියට හේතුනේ ගබඩා කාමරේ දෙසත් රොකී දෙසත් මාරුවෙන් මාරුවට බලන ගමනි. ඒ එක්කම විහස් ආපු නිසා කෝ වොෂ් දාන්න ගියේ නැද්ද? ඇයි තාම මෙතන? විහස් මේ රොකී හරි ප්‍රශ්නයක් නෑ ආන්ටි වෙලාවට රොකීට කෑම දීලා. හැබැයි ඊයේ රෑ මුළු රෑම රොකී උඩු බිරුවලු. හොරෙක්වත් පැනලාද කියලා දැනගන්න ආන්ටි ඇවිත් බලලා තියෙනවා. එහෙම කවුරු හිටියෙත් නෑලු. විහස් දැන් ටිකකට කලින් මෙතන හරි ඔයාගේ වොෂ් දාගන්න යන්න. මටත් මහන්සි. අද රැට කඩෙන් කමු. නිත්‍යා කියන්න හදපු දෙයට වැඩි අවධානයක් නොදුන් විහස් වෙනදා වගේම නිත්‍යා ළඟින් කැපුණේ වැඩි වෙලාවක් ඔහු ඇය සමග කතා කිරීමට අකමැති නිසායි. ගෙදර ඉදී විහස් වැඩි වෙලාවක් ගත කරන්නේ දුරකථනයේ සමගයි. අදත් වෙනසක් නැතුවම ඔහු මූණ දුරකථනය අස්සේ ඔබාගෙනම හිඳී. නිත්‍යා පියවනව වාදනය කරමින් කල්පනා සාගරයක ගිලිලා හිටියේ හවස රොකීට වෙච්ච දේ ගැනයි. ඒ ගමන්ම
ඇයට රෑ මූණට මූණ ගැහුණු අමුතු පුද්ගලයා ගැනත් ඔහු පැවසූ දේවල් ගැනත් මතක් වන්නට විය. එවෙලෙ තදයට වහින්න පටන්ගෙනයි තිබුණේ. ටික වෙලාවකින් බෙල් එක වදින සද්දෙට නිත්‍යා කුඩෙත් අරන් ගේට්ටුව ළඟට ගියේ ඕඩර් කරපු කෑම ටික ගන්නයි. වැස්සේම එළියට බැහැපු නිත්‍යා පොඩි ගේට්ටුව අරිනවත් එක්කම ගැස්සිලා පිටිපස්සට ගියේ. ඇවිත් හිටපු ඩිලිවරි මිනිස්සයා පිටිපස්සෙන් දියතලාවේ දැක්ක අමුතු මිනිස්සයත් හිටගෙන ඉන්නවා දැක්කමයි. ඇසිපිය ගහන සැනෙන් ආපු අකුණු එළියට ඒ රූපය අතුරුදහන් වෙච්ච හැටිත් නිත්‍යා ගල් ගැහිලා වගේ බලන් හිටියා. නිත්‍යා තමන්ගේ පිටිපස්ස බලන් ඉන්නවා දැකපු ඩිලිවරි බෝයි මිස් ඕඩර් එකේ මොකක් හරි ප්‍රශ්නයක්ද? නැහැ ඔක්කොම හරි මෙන්න සල්ලි. කෑම අරන් ගේ ඇතුළට එද්දී නිත්‍යා හිත ආවේ ඒ මොකද්ද මන් දැක්කේ ඇත්තට මේ මිනිස්සෙද්ද හිටියේ ඉලූෂන් එකක් වෙන්න ඇති. ඕඩර් කරපු කෑම එකත් ආවට පස්සේ දෙන්න එක්ක කෑම මේසේ ඉඳන් කන්න ගද්දි බත් කටක් කාලා ඉස්සරහා බලන් ඉඳපු විහස් කනවවට විත්‍යා දිහා බලලා ආයි ඊළඟ බත් කට කන්න නැමිලා ආයෙම ඔළුව උස්සලා නිත්‍ය දිහා බැලුවේ. මොකද බෙල්ල රතු වෙලා? ඇයි අහන්නේ? මේ ඔයාගේ වැඩනේ. මගේ ඊරේ මොකක්? වියස් නිත්‍යා දිහා පුදුම වෙලා බලන් හිටියේ. තමන් ඊරේ බීලා වැඩි වෙලා ඉද්දි නිෂී තමයි එයාගේ කාමරේට අරන් ගියේ වගේම රෑ එකට හිටියෙත් නිෂී එක කියලා ඔහු හොඳටම දන්න නිසායි. මං ආවේ නෑනේ. මං අරු එක්කනේ හිටියේ. දැන් ඔයා කියන්නේ මට මෙහෙම කළේ ඔයා නැතුව වෙන කවුරු හරි කියලාද? විහස් බර කල්පනාවකට වැටෙන්න උනේ. ඇත්තටම මං නිත්‍ය එක්ක හිටියද? මට වැඩි වෙලා තිබ්බ නිසා මුකුත් මතක නෑනේ. ඒ කියන්නේ මම මෙයා එක්කත් ඉඳලා ආරය එක්කත් ඉඳලාද? හිතන්න ඔනුව අවුල් වෙන නිසා ওই කතාව මග හරින්න හිතන්. ඒක නෙමෙයි. ඒ කවදාවත් නැතු ඊරේ මස් කෑවේ අර එහෙම. ඔය අවුරු මස් කන්නේත් නෑනේ. දන්නේ නැහැ. ඒ ආපු සුවඳට මට කන්න හිතුණා. ඒව රස පාටට තිබ්බා. ඇත්තට මේවා හරි රහයි. ඒකත් හරි කියමුකෝ. ඒත් මට තාමත් හිතා ගන්න බැරි අපිව ඒකත් හරි කියමුකෝ. ඒත් තාමත් හිතා ගන්න බැරි අපිට නොපෙනෙන්න අපිව පාස් කරගෙන ගිහින් අර මගුල් සොහන ළඟට ගිහින් මොන මගුලක් කරාද? මට ඒක නම් හරියටම මතක නෑ. මාව ගොඩක් කැරකුණා වගේ ඔළුව. අපි ගියපු පාර නෙමෙයි කොළ ගොඩක් තිබුණු කැලේ පාරකින් මං එතනට ගියේ. මොකටද ඒ ගුබ්බෑයේ මාසට ගියේ? මට හරියට මතක නෑ කිව්වනේ. කොහොම හරි මං ගියා. එතකොට තමුසේ මොකක්ද අර වෙලේ බලපු විදිය? ඇඟ හරවන්නේ නැතුව ඔළුව හැරෙව්වේ. එතන හිටපු හැමෝම තමුසේට බය වුණා ඔය. අයියෝ මං දැන් කිව්වනේ මට මොකුත් මතක නෑ කියලා. මගේ ඔළුව රිදෙනවා තාමත්. මම යනවා නිදාගන්න. නිත්‍යා කෑම එකත් පැත්තක දාලා ඇඳට ගියේ. ඇයටත් මේ වෙන්නේ මොනවාද කියලා හිතා ගන්න බැරි නිසායි. රාත්‍රිය උදා වුණා. නිත්‍යා වගේම විහස්ද හිටියේ ගමන් මහන්සිය නිසාම තද නින්දක වැටිලායි. ඒත් ඔවුන් නොදන්න දෙයක් පහළ තට්ටුවේ ගබඩා කාමරේ වෙන ගමනුයි තිබ්බේ. හිමින් ගබඩා කාමරේ දොර ඇරෙද්දී ගෙදර ඇතුළට වැටිලා තිබුණු ලයිට් කණුවල එළියෙන් සාලේ බිමින් පෙනුනේ. ගබඩා කාමරේ ඉඳන් ඉස්සරහට එන්න දික් වෙන කළු මනුස්ස හෙවණැල්ලක්. ඒ හෙවණැල්ල ලොකු වෙලා ගිහින් නැවතුනේ සාලේ නිදන් හිටපු රොකී ළඟයි. සත්තුන්ට කොහොමත් අපිට නොපෙනෙන නොදැනෙන ගොඩක් දේවල් පේනවා දැනෙනවා. රොකීටත් එහෙමයි. නිදන් හිටපු රොකී ඔළුව උස්සලා ඉස්සරහා බැලුවේ හෙවණැල්ල දිහායි. හෙවණැල්ල දිහා බලාගෙන හෙමින් රොකී බුරන්න ගද්දිම හෙවණැල්ල තවත් උස ගියේ බල්ලා පුළුවන් තරම් ඔළුව උස්සලා බුරද්දී. මෙච්චර වෙලා බුර හිටපු රොකී එක පාරට මොකකට හරි බය වෙලා උඩ බලාගෙනම පස්සෙන් පස්සට ගියේ බිරිල්ල වෙනුවට කෙඳිරි ගාමිනි. ඒත් එක පාරම බල්ලා මොර දෙන සද්දය ඇහුණු විහස් බය වෙලා ගැස්සිලා ඇහැරුණා. කලබලේ මොකද්ද කියලා බලන්න දඩි බිඩි ගාලා අඩියට දෙකට පඩි පෙලෙන් බැහැපු විහස් ගියේ සද්ද එන්නේ කොහෙන්ද බලන්නයි. ඒ සද්දය ඇහෙන්නේ ගබඩා කාමරේ. විහස් කළුව රේම ගියේ ගබඩා කාමරේට. රොකී
ගිහින් බලද්දී කාමරේ පිටියේ මුල්ලකට වෙලා මොකකට හරි බය වෙලා වගේම වේදනාවකින් කෑ ගහන රොකී ඉන්නවා විහස්ව දැක්කා. මොකද උනේ? ඇයි කිඳිරි ගන්නෙ? රොකී කියන්නේ හොඳට මොලේ තියෙන ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ බල්ලෙක්. සරලවම කිව්වොත් උට බැරි කතා කරන්න විතරයි. විහස් ඇයි කියලා ඇහුවාම කේන්දිරි ගගා ඌ ඉස්සරහ අත හිමින් විහස්ට දික් කළා. විහස් අත අරන් බලද්දී දැක්කේ දෙයනේ ලේනවා. අනේ පැටියෝ මොකක්ද උනේ? විහස්ගේ ඇස්වලට කඳුළු පිරෙන්න ගත්තේ රොකී කියන්නේ විහස්ට හිතපු දරුවා නිසයි. රොකීවත් වඩාගෙන සාලෙට ඇවිත් ලයිට් දාලා අත වතුරෙන් හොදලා බැලින්නම්. හැපුම් පාර කවුද ඔයාව හැපුවේ? රොකී කෙඳිරි ගගා ගබඩා කාමරයට බුරන්න වුණා. ඒත් සතා කියන දේ නොතේරෙන විහස් හරි පැටියෝ අපි හෙට උදෙන්ම වෙට් කෙනෙක් ළඟට යමු හොඳද? එතකන් දැනට මම බෙහෙත් පොඩ්ඩක් ගන්නම්. බෙහෙත් දාලා අත හිමින් බෑන්ඩේජ් කරනකොට කැක්කුම නිසා සතා කෙඳිරි ගාද්දී සතාට වඩා ඒක විහස්ට රිදෙන්න ගත්තේ ඒ තරමම විහස් විහකීට ආදරය කරපු නිසායි. නැවත උඩ කාමරයට නොයා සාලි සෝෆා එකේම රොකීවත් තුරුල් කරන් විහස් නිදාගත්තේ රොකීට නිින්ද යනකම් ඌව අත ගාන ගමන්මයි. විහස්ටත් රොකීටත් නිින්ද ගියාට පස්සේ ආයෙම ගබඩා කාමරේ දොර හැරුණේ අර සෙවණැල්ල පෙරසේම ටික දික් වෙමින් උස් වෙමින් සාලෙට ඇවිත් පඩිපෙළ දිගේ උඩට යන්න ගත්තේ හරියට සර්පෙක් බිම දිගේ යනවා වගේ. හෙවණැලි රුව ගිහින් නැවතුනේ නිත්‍යා නිදන් සිටින කාමරේ. නිත්‍යා ළඟින් ඇවිත් හිටගත්ත රුව නැමිලා නිත්‍යාගේ කනට කරලා යමක් කියන්න උනේ. මං ආවා. හීනෙන් වගේ ඒක ඇහුණු නිත්‍යා ගැස්සිලා ඇහැරුණේ ඇඳේ ඉඳගන්න ගමනුයි. වටපිට බැලුවත් කිසිම කෙනෙක් හිටියේ නැහැ. ඇඳේ එහා පැත්තේ විහස්වත් හිටියේ නැහැ. විහස් ඔයා කොහෙද? නිත්‍යා ඇරලා තියෙන දොර දිහා බලලා ආයේ බාත්රූම් එක පැත්ත බලන්න හැරෙද්දිම ඇහැ කොනෙන් දැක්කේ දොර එළියෙන් කුමක් හෝ යමක් හයියෙන් පඩිපෙළ දිහාට යන හැටි. ඇඟ ඇතුලෙන් එක පාරට පිච්චෙනවා වගේ හැඟීමක් ආවේ නිත්‍යාට බය වැඩිකමටයි. විහස් නිත්‍යා විහස්ට කතා කළත් ඔහුගෙන් කිසිම ප්‍රතිචාරයක් නොමැති නිසා බාත්රූම් එකෙත් බලලා හිමීට කාමරෙන් එළියට ඇවිත් පඩිපෙළෙන් බහින්න උනේ විහස් ඉන්නවද බලන්නයි. වටපිටාවට ඇහැ දාලා අන්තිමට සෝෆා එක උඩ රොකීව තුරුල් කරන් සැපට නිදන් ඉන්න විහස්ව දැක්කහම තමයි නිත්‍යාගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ. සැනසුන් සුසුමක් හෙළන ගමන් විහස් දිහා බලන් හිටපු නිත්‍යා ආයෙම ගිනි ගන්න වගේ උනේ නිත්‍යාට දකුණු වැහැ කොනෙන් කර්ටන් එක ළඟ කවුරු හරි හිටන් ඉන්නවා කියලා පෙනෙද්දී. නිරායාසයෙන්ම කර්ටන් එක පැත්තට හැරුණා. දැන් එතන කිසිවෙකු නැහැ. ඒ ඇහෙන්නේ ගබඩා කාමරෙන්. නිත්‍යා සද්දේ ඇහෙන ගබඩා කාමරේ දිහා බලන් හිටි තැනම ගල් වෙලා. ඒ වෙලේ මතක් වුණේ හවසත් එක පාරටම ගබඩා කාමරේ ඇරිලා අමුතු හුළඟක් වගේ දෙයකින් රොකීව තල්ලු කරපු විදිහයි. විහස් රහසින් සද්දේ ඇහෙන්නේ නැති වෙන්න නිත්‍යා විහස්ට කතා කළත් ඔහු ඇහැරෙන පාටක් නම් නැහැ. නැවතත් ගබඩා කාමරෙන් සද්දේ ඇහෙන්න පටන් ගත්තා. බයෙන් උනත් නිත්‍යා හිමින් ඒ පැත්තට අඩි තියන්න ගත්තේ ඒ සද්දේ මොකද්ද කියලා බලන්නයි. කාමරේ ළඟටම ගිහින් දොර අගුලෙන් අත තියාගෙන අරිනවද නැද්ද කියලා තත්පර කිහිපයක් හිතට ඉද්දී නිත්‍යාව තවත් බය කරමින් උනේ කවුරුම හරි කෙනෙක් නිත්‍යාගේ අත උඩින් අල්ලන් අගුල කරකවා දොර ඇරියා. නිත්‍යාට හොඳටම දැනුණා එයා නෙමෙයි අගුල ඇරිලි. එයාගේ අත වෙන කවුරු හරි හැසිරෙව්වා. ඒ වෙච්ච දේත් එක්ක හුස්ම හිරවෙන්න තරම් බය වුණ නිත්‍යා ඊළඟට දැක්කේ කාමරේ පරණ බඩු ගොඩක් මැද්දේ තියෙන වේවැල් හාන්සි පුටුවයි. ඒ වෙලේ මුළු කාමරේම නිශ්ශබ්දව තිබුණු නිසා නිත්‍යා අඩියක් දෙකක් බයෙන්ම ඉස්සරහට ගියේ කලින් ආපු සද්දේ කොහෙන්ද ආවේ බලන්නයි. ඒ එක්කම
නිත්‍යාගේ ඇස් ඉස්සරහම අර වේවැල් හාන්සි පුටුව දෙපැත්තට පැද්දෙන්න ගත්තා. කිසිම හුළඟක්වත් නැතිව වේවැල් පුටුව පැද්දෙන හැටි දැකපු නිත්‍යාගේ ඇඟට පණ නැති වෙන තරමට බය වෙලා පස්සෙන් පස්සට අඩි තියන් ගියපු නිත්‍යා ගිහින් පිටිපස්සෙන් හිටපු කාගේ හරි ඇඟේ වැදුනා වගේ නිත්‍යාට දැනෙන්න වුණාම තවත් බයට ගැස්සිලා ක්ෂණිකවම අනිත් පැත්ත හැරෙන්න වුණාම කවුද කියලා බලන්නයි. නිත්‍යා හැරුණා විතරයි.